ගණන් හිඳිලා අවසානයේ ඇඟිලි පුරුක් තරම් දිය ප්‍රමාණයක් ඉතිරි වෙනවා. පිනතුනේ සියල්ල අතුරුදහන් වෙලා යනවා. පිනතුනේ සතර මහා සාගරය කියන්නේ මහා ආපෝ ධාතුව. පිනතුනේ මේ සතර මහා සාගරයේ මේ විදිහට හිඳිලා යනවා නම් පිනතුනේ අපේ කය කියන ආපෝ ධාතුව ගැන කවර කතාවද? අපේ කයේ තියෙන ලේ මස් සැටනහර විසිරිලා කැඩිලා බිඳලා යනවා කියන එක පින්නතුනේ හරිම සරල දෙයක්. මේ විදිහට තවත් අවුරුදු 100,000 ගණනක් ගත වෙනකොට පින්නතුනේ 6 වෙනි රක් පායනවා. 6 වෙනි රක් පායද්දි මහා මෙරු පර්වතය යොදුන් 1,68,000ක් විශාලයි. මහා මුහුදෙන් යොදුන් 84,000ක් ඉහළට තිබෙනවා. මුහුදෙන් යටට යොදුන් 84,000ක් දිග පළලත් යොදුන් 84,000ක්. පිනතුනේ මේ මහා මෙරු පර්වතය මහ පොළොව දුම් දාන්න පටන් ගන්නවා රස්නේ වැඩි නිසා. පිනතුනේ මේ රස්නේ අධික රස්නේ නිසා දුම් දාලා පිනතුනේ වර්ෂ 100,000 ගණනක් ගත වෙනකොට 7 වෙනි රක් පායනවා. පිනතුනේ 7 වෙනි රක් පායද්දී මහ පොළොවට රස්නේ දරන්න බෑ. පිනතුනේ ගිනිගෙන දැවෙනවා. පිනතුනේ මහ පොළොව මහ මෙරු පර්වතය ගිනි ගන්නවා. මහ මෙරු පර්වතයේ යොදුන් 100 කුට්ටි කඩාගෙන බිමට වැටෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. පිනතුනේ මහ මෙරු පර්වතයේ යොදුන් 200 300 400 500 කුට්ටි කඩාගෙන මහ පොළොවට වැදිලා එකම ගිනි ජාලාවක් බවට පත් වෙලා සියල්ල ගිනිගෙන දැවෙනවා. පිනතුනේ මේ විදිහට ගිනිගෙන දැවිලා පිනතුනේ සියල්ල අතුරුදහන් වෙලා යනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව මේ විදිහට විපරිණාමයට පත් වෙනවා. පිනතුනේ ගිනිගෙන දැවිලා කපුරු පත්තු කරපු තනක වගේ සියල්ල අතුරුදහන් වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්නතුනේ. පිනතුනේ එහෙමනම් හිතලා බලන්න අපේ මේ කය කියන පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුව පිනතුනේ මේ ලේ මස් සැටනහර වලින් යුක්ත මේ ශරීරය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා, පොළොවට පස් වෙලා යනවා කියන එක හරිම සරලයි පින්නතුනේ. පින්නතුනේ මෙන්න මේ රූපේ යථාර්ථයයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ පෙනපිමක් වගේ කියලා. පෙනපිමක කවරනම් හරයක්ද පින්වත් මහණනි? ඇස් ඇති පුරුෂයෙක් පරීක්ෂාවෙන් මේ පෙනපිඬ දිහා බැලුවොත් ඔහුට පේනවා මේ පෙනපිඬ හරසුන් බොල්ලේ නිස්සාර දෙයක් හැටියට. පිනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාව දිය බුබුලක් වගේ. පිනතුනි දිය